ඇයි ඔච්චර හිතන්නේ? මහරෑට මුළු ලෝකෙම නිදාගන්න වෙලාවට ඔයා විතරක් ඇස් අරගෙන සිවිලිම දිහා බලන් එකමදේ 10 වාරයක් හිතින් මවන්නේ ඇයි? පරණ වුණු මතකයන්, දාලා ගියපු මිනිස්සු, වැරදිච්ච තැන්, ඒ හැමදේම හිත ඔයාගේ වර්තමානය, ඔයාගේ අනාගතය මේ මොහොතේම ඔයා විනාශ කරගන්නවා. වෙච්ච දේවල් වෙලා ඉවරයි මගේ යාළුවා. ඒ කිසිම දෙයක් ඔයාට ආයෙත් හැරෙන්න ගිහින් වෙනස් කරන්න බෑ. ඔයා අතින් වැරදි වෙන්නේ නැති සමහර විට වැරදි මිනිස්සු ආශ්‍රය කරලා ඔයාගේ කාලය, සල්ලි, ආදරය ඔක්කොම නැති කරගන්න ඇති. හැබැයි ඒ වැරදිච්ච ඒ හැමදේම උනේ ඔයා වටන්න නෙවෙයි. ඔයාට ජීවිතය කියන දේ කියලා දෙන්න. ඒ වැරදිච්ච තැන්වලින් පාඩමක් ඉගෙනගෙන ඉස්සරහට යනව වෙනුවට තවමත් ඒ අතීතයේ හිරගෙදරම ජීවත් වෙන්න ඔයාට පිස්සුද? දැන්වත් ඔය හිත ඇතුලේ තියෙන බර නිදහස් කරන්න. කාටවත්ම ඔයාගේ මනසත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න එපා. ඔයාගේ සතුට, ඔයාගේ සාමකාමී බව වෙන කාටවත් පාලනය කරන්න දෙන්න එපා. ලෝකේ ඔයා ගැන හිතන දේවල්, කතා වෙන දේවල් ඔක්කොම කුණු කූඩේට දාන්න. ඔයාට තියෙන එකම එක ජීවිතයයි. ඒක තව කෙනෙක් වෙනුවෙන් නැත්නම් පරණ මතකයක් වෙනුවෙන් නාස්ති කරලා දාන්න තරම් ඔය අසරණ නෑ. අද ඉඳන් හිතන්න, මම මගේ අතීතයට වඩා ගොඩාක් ශක්තිමත්. වැරදුණු තැන් අමතක කරන්න. ඔයාගේ හිත ඇතුලේ තියෙන්නේ ඒ මහා බලය ආයෙත් අවදි කරගන්න. සල්ලි නැති වුණා නම් සල්ලි හම්බ කරන්න මහන්සි වෙන්න. මිනිස්සු දාලා ගියා නම් තනියම නැගිටලා පෙන්නන්න. ස්කිල් එකක් නැත්තම් අද මේක ඉගෙන ගන්න පටන් ගන්න. ඔය දුවන සිතුවිලි ඔක්කොම ඔයාගේ ජයග්‍රහණ ඉන්ධන බවට පත් කරගන්න. මතක තියාගන්න, ඔයා කවුද කියලා තීරණය කරන්න ඔයාගේ අතීතය නෙවෙයි. ඔයා දැන් මේ මොහොතේ ගන්න තීරණයි. ඒ නිසා දැන් ගැඹුරු හුස්මක් ගන්න. ඔය ඔළුවේ තියෙන හැම කුණාටුවක්ම නිහඬ කරන්න. නැගිටින්න. ඔයාගේ හොඳම කාලය මෙතන ඉඳන් ආරම්භ වෙයි. එහෙනම් අපි වහන් හිටියට බොහොම ස්තුතියි.